ගල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බෝස පිටිවැල්ල ප්‍රදේශයේදී අද පෙරවරුවේ පෞද්ගලික බස් රථ දෙකක් තරඟකාරී ලෙස දහවනේ යෙදෙන ආකාරය මාර්ගය අසල පිහිටි සංචාරක නිකේතනයක ආරක්ෂිත කැමරා පද්ධතිය සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. එහිදී එක් බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී පාපැදියක ගමන් ගනිමින් සිටි අයෙකුද යට කරමින් අසල තාප්පයේ ගැටුණා. අයිබෝවන් රුපියල් 25000 දඩයට විරුද්ධව පෙළපාලි යන කෑකෝ ගහන ස්ට්‍රයික් කරන මිනිස්සු මේ වීඩියෝ බලලා අතර මොනවද කියන්නේ දැන්. අත මගේ පෞද්ගලික අදහස නම් රුපියල් 25000ක් නෙමෙයි දඩය රුපියල් 50000ක් කළ යුතුයි. මොකද මේ වගේ කාලකන්ණි රියදුරන්ට එරෙහිව දැඩි නීති පැනවිය යුතුයි. බලන්න රුපියල් 10 15 නිසා අහිංසක මිනිහෙක්ගේ ජීවිතය විනාශ වෙන හැටි. රජයක් පත් වෙලා ඉන්නේ කාලකන්ණි රියදුරන් ආරක්ෂා කරන්න නෙවෙයි. රටේ මහජනතාව ආරක්ෂා කරන්න. රටේ මහජන සුබසිද්ධිය තකා කටයුතු කරන්න. ඉතින් මම නම් කියන්නේ මේ රුපියල් 25000 දඩය රජය එලෙසම පවත්වා ගත යුතුයි. මේ වගේ කාලකන්ණි රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. නැත්තම් කවදාවත් අපේ රට හදන්න බෑ. මොකද මුන් බස් එලවන්නේ හරක් වගේ. මුන්ට පාඩමක් උගන්වන්න නම් අනිවාර්යයෙන්ම මේ වගේ ඉහළ දඩයක් නියම කළ යුතුයි. බොහොම ස්තුතියි.